සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. අද අපි ඔයාලට අරගෙන ආවේ 2025 වර්ෂයේ ඔයාලගේ රජයේ රැකියා සීනය සැබෑ කරගන්න ඔයාලට අලුත් බලාපොරොත්තුවක් ඇති කරන වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේදී අපි කතා කරනවා මොන වගේ රැකියාවලටද ඔයාලට ආයුධම් කිරීමට හැකියාව තියෙන්නේ? ඒ වගේම මොන විදිහේ පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවද කියන එක. ඒ වගේම වීඩියෝ එකට යන කලින් මතක් කරනවා මේ වගේ රැකියාව පිළිබඳ විස්තර දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ වෙද්දී රජයේ රැකියා අංශයේ අමාත්‍යාංශ හා පළාත් පාලන සභාව විසින් නිර්දේශ කරන ලද පුරප්පාඩු තනතුරු සංඛ්‍යාව බොහෝමයි. ඒ අතරින් බඳවා ගැනීමේ කමිටුව විසින් නිර්දේශ කරන ලද පුරප්පාඩු රැකියා තනතුරු ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ පුරප්පාඩු සංඛ්‍යාව 909යි. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ පුරප්පාඩු සංඛ්‍යාව 109යි. පරිසර අමාත්‍යාංශයේ පුරප්පාඩු සංඛ්‍යාව 144යි. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ පුරප්පාඩු සංඛ්‍යාව 2500යි. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ පුරප්පාඩු සංඛ්‍යාව 22යි. විද්‍යා හා සංඛ්‍යාව 22යි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ පුරප්පාඩු සංඛ්‍යාව 3යි. මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ පුරප්පාඩු සංඛ්‍යාව 185යි. දීවර ජලද සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ පුරප්පාඩු සංඛ්‍යාව 20යි. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ පුරප්පාඩු සංඛ්‍යාව 100. පරිසර රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ පුරප්පාඩු සංඛ්‍යාව 1615යි. මධ්‍යම පළාත් සභාවේ පුරප්පාඩු සංඛ්‍යාව 72යි. ඌව පළාත් සභාවේ පුරප්පාඩු සංඛ්‍යාව 303යි. මෙම පුරප්පාඩු රැකියාවන්ට ඔබත් අදම අයදුම් කර ඔබේ වෘත්තීය ජීවිතය ඉහළට ගෙන යන්න.